ඒ බන් රිසාට් ඇවිල්ලා නේද? අර අසංකිගේ දූ කරානේ ඕලෙවල්. අපිට නම් කියන්නේ පාස් කියලා බං. ඔව්. අපි දන්නේ නැද්ද ඉතින් ඕවා. අනේ ඉතින් අපිට නම් අනුන්ගේ දේවල් වැඩක් නෑ බං. උඹ කියන්නේ හොඳේ අපි ඇහුවෙත් නෑ බං. අනිත් අය ඇහුවේ නෑ මං ඉතින් නිකන් ඇහුවා ඒත් හරියට ඇහුවේ නෑ. රිසාට් කොහොමද කියලා. මේන් කියපන්කෝ. ඒ නමයක් කියලා. අනේ ඒ නමයක් ඊට පස්සේ අහපන්කෝ හොඳම වැඩේ කියන්නේ ඔන්න දැන් කී නමයක් කියලා කිව්වා අසංකි. මං ඉතින් මීටරෙන්න ඉන්නේ. මම ගිහින් ඇහුවා මේ අසංකිගේ දූගේ ක්ලාස් එකේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් මං අඳුරනවා. මම ඉතින් දන්නේ නැද්දෝ මං ගිහින් ඇහුවා මේ ගෑණිගෙන් ඔය විස්තර ටික මේන් කියාපි. ඒ දෙකයි කියලා. අනේ ඉතින් අපට ඕක වැඩක් නෑ උන්ගේ දේවල්. කොරපු එක්කෙනෙක් එක. ඔව් බං. ඔව්. ඔයාටත් කන්නේ අමාරුවක්ද? මේ මන්ද මේක එක බිංදුව ගානේ දවසට දෙවරක් උදේටයි රෑටයි එක බිංදුව ගානේ ඇහැට දාන්න. හෙලා මේ මං ඔයා කියපු වීඩියෝ එක මේ දැන් දැක්කේ හොඳේ ඒක නම් මොරු වාතල් එකක් ඈ අමාරුවක්ද මෙතන ලෙඩ හදාගෙන ඊට පස්සේ අපි ඕනේව කැමරට පස්සේ ගන්න මේ පැන්ඩෝල් තියෙන්නේ පැය 8න් 8ට මේකෙන් දෙක ගානේ ගන්න උදේටයි රෑටයි එක බිංදුව ගානේ ඇහැට දාන්න තියෙන්නේ හොඳේ මොකද්ද දැන් ඔයාද බෙහෙත් දෙන්නේ මමද බෙහෙත් දෙන්නේ සොරි මේ කණේ අමාරුවක් නේද මේ ඕක හැට නෙවෙයි ඕක මේ කන්ට දාන්න එක බිංදුව ගානේ උදේටයි රෑටයි ඉතින් මං අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියලා මට වැඩකුත් නැහැ මං හොයන්නෙත් නැහැ ඔව් ඔව් අනුන්ගේ දේවල් හෙව්වා කියලා අපිට ඇති වැඩක්ද බං කාගෙන්වත් කතාවක් වචනයක් අහන්න බැරි වෙන විදියට උඹ ඔබේ වැඩේ කරපන් තුවාලෙකුත් තියෙනවනේ කෝ පෙන්නන්න තුවාලේ මේ මන්දා පැණි රහ කනවා තියාගෙන ඊට පස්සේ නම් මෙතන පෝලිම් වල අපිට වැඩ කරන්න. ඒ පාර තුවාලෙකට බෙහෙත් දාන්නලු. නේ මන්දා. පොඩ්ඩක් කොහොම ඉඳපු අනන්තරි මාඩි වෙලා ඉන්න. කට පාලනයක් කරගන්නෙත් නැහැ. ඊට පස්සේ නම් මෙතන අපිට වද දෙන්න. ඔව් ඔව් බං අපිට ඕව වැඩක් නැහැ. අපි අනුන්ගේ දේවල් හොයන අය නෙවෙයිනේ. පොලිමේ ඉන්නකෝ. මෙතන මල්ලක් දෙනවා කිව්වනම් ඉඳී පොලිමේ. මේ නෝනා මේ බෙහෙත් ටික විසික් කරන්න ඕනේ නැහැ නෝඩ පුළුවන් මේක අතර දෙන්න. අතර දෙන්න ඕනෙත් නෑ මම කුඩින් තියන්නකෝ. මොකද්ද මේ විසික් කරන්නේ? අනික ඔයා බලන්නකෝ මම දැන් අතන්ට වෙලා මම බලාගෙන හිටව ඔය කරන වැඩේ. නෑ මේ බෙහෙත් ටික විසික් කරනවා. බලන්නකෝ ෆෝන් එක කනේ ගහගෙන. එක්ක බෙහෙත් ටික දෙන්න ඕනේ නැත්නම් ෆෝන් එක කතා කරලා ඉවර කරන්න ඕනේ. ෆෝන් එක කනේ බෙහෙත් ටික විසික් කරනවා. දැක්කා ඔයා මේ දැන් මටත් මේ බෙහෙත් ටික දුන්නේ කොහොමද කියන්නකෝ. ඔයා මටත් මේ බෙහෙත් ටික දුන්නේ කොහොමද? මටත් විසික් කරානේ. රෙකෝඩ් තියෙනවා මං ගාව හොඳේ. ඔයාට පුළුවන් මේක හරි වැදගත් විදිහට මේක අතර දෙන්න. අතර දෙන්න ඕනේ මේ උඩින් තියන්නකෝ ඔයා. ඔයා ෆෝන් එක මෙහෙන් කනේ ගහගෙන මේක නිකන් දෙනවා. හරිද කියන්නකෝ මිස්. මේ මිස් මම මෙච්චර වෙලා බලන් හිටියේ ඔයා ඔය කරන වැඩේ දිහා. එක්ක ඔයා බෙහෙත් ටික දෙන්න මිනිස්සුන්ට නැත්තම් ඔයා කෝල් එක ඉවර වෙලා වෙලාව තිබ්බොතින් හරි හිතුණොතින් හරි ඇවිල්ලා බෙහෙත් ටික දෙන්න. අනිකුයි බෙහෙත් දෙනවද? බෙහෙත් ටික උඩින් යන්නේ. මෙතන කවුරුත් හිඟන්නෝ නෙවෙයි. ඔය විදිහට හිඟන්නේටවත් ඔහොම සලකනවද? මෙතන කවුරුත් මේ හිඟන්නෝ නෙවෙයි.
ෆෝන් එක කනේ